කොල්ලාස් ඔයාලවද සත්‍යයෙන් අතරින් පිළිගන්නවා මගේ ශාමිල ටෙක් ප්‍රෝ YouTube channel එකෙන් ගෙන තවත් එක අලුත් මලුත් වීඩියෝ එකක් එක්ක. ඉතින් දැන් කාලේ ගොඩක් අය WhatsApp එකෙන් chat කරන්නේ මැසේජ් type කරන්නේ මේ. මොකද කිව්වොත් ඒක හරියම බෝරින් වැඩක්. ඒ හින්දා දැන් ගොඩක් අය මැසේජ් type කරන්නේ ගොඩක්ම ස්ටිකර්ස් තමයි යවන්නේ. ඉතින් ඔයාලට තාම ඔයාගෙම කියලා ස්ටිකර් පැක් එකක් නැත්නම් ස්ටිකර් එකක් හදාගන්න බැරි වුණා නම් අද මේ වීඩියෝ එකෙන් මම කියලා දෙනවා කොහොමද ඔයාටගෙම කියලා ස්ටිකර් එකක් හදාගන්න කියලා. එහෙනම් අපි වීඩියෝ කතා කරන්න නැතුව ඒක වීඩියෝට යමු. වීඩියෝ යන කලින් ඔයාලා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් දැන් ඔය බලලා තියෙන subscribe බටන් එක click කරලා ඊළඟ තියෙන notification bell icon එකත් ඕල් දාලා click කරන්න. එහෙනම් අපි වීඩියෝ කතා කරන්න නැතුව ඉක්මනට මම වීඩියෝ එකට ඉතින් ෆ්‍රෙන්ඩ්ස් ඔයාලා මුලින්ම ඔයාලා Google Play Store එකට ගිහිල්ලා ඔයාලා search bar එක තියෙන පල්ලෙ search bar එකට ගිහිල්ලා ඔයාලා search කරගන්න ඕනේ sticker maker කියලා. හරිද? sticker maker කියලා search කරගන්න ඊට පස්සේ search කරලා ඔය එන්නේ මගේ ඔය තියෙනව නේද පල්ලෙහා එකක්. ඔය පල්ලෙහා ඔන්න ඔතන ඔය දැන් මම ක්ලික් කරන ස්ටිකර් මේක විතරයි ඔයාලා තෝරගන්න ඕනේ. හරිද? දැන් ඔන්න ඔයගේ රූපේ තියෙන ස්ටිකර් මේක තෝරගෙන ඔයාලා ඩවුන්ලෝඩ් කරගන්න. ඉතින් ඩවුන්ලෝඩ් කරගෙන ඔයාලා ඒක ඕපන් දෙන්න. ඕපන් කරගත්තට පස්සේ create new කියලා ඔය පල්ලෙහා තියෙන දම් පාටේ ක්ලික් කරලා ඊට පස්සේ animated ද normal ද දෙන්න. මම normal දෙනවා. so එනේ හැම එකම low කරන්න. කවදා ඩෙනි දෙන්න එපා allow දෙන්න. ඊට පස්සේ ඔයාලගේ image එක තෝරලා ඒක crop කරන්න වෙනවා. ඒක background remove කරන්න. ඉතින් ඔයා මේ මිනිහෙක්ගේ හරි ඔහම මූණක් තියෙන කෙනෙක්ගේ කරනවා නම් ඔය remove එකේ දෙන්න මේ remove background කියනවා තියෙන්නේ. අන්න ඒක. ඉතින් මගේ එක මිනිහෙක් නැති මම කාර්යයන් තෝරගත්තේ ඒ හින්දා මම මෙතන මේ free hand crop කියලා එක දෙනවා. ඉතින් free hand crop එකේ ඔයාලට ලස්සනට ඔයා කැමති විදිහට ඕන විදිහට තිත්තේ යා කරගන්න අර උඩින් ලයින් එක අර බෑග්ග්‍රවුන්ඩ් එකේ ලයින් එක වගේ ඇඳ ගන්න තියෙන්නේ. ඉතින් ඔය විදිහට ඇඳගත්තට පස්සේ උන් ප්‍රිපෙයාරින් කියලා වැටිලා ඔය විදිහට අපේ ඉන්නේ ස්ටිකර් එක ඔයා එතනින් සේව් කරනවා නම් සේව් කරන්න. නැත්නම් ඔය එඩිටර් කියන එක ක්ලික් කරන්න ඕනේ. එඩිටර් ක්ලික් කරලා ඔය ඩෙකොරේට් කියන එකෙන් ඔයාට ඔයාගේ මේ ස්ටිකර් දාන කණ්ණාඩිද තොප්පිද ඕන එකක් දාගන්න පුළුවන්. ඔය පල්ලෙහා තියෙන කැටගරිස් වලින් උනත් දාගන්න පුළුවන්. මම මෙතනින් ඔයාලට පෙන්නන්න මේ වගේ චූටි එවුලක් ගන්න. ඊට පස්සේ ඔයාලට ඕන නම් මෙතනින් ඕන දෙයක් ටයිප් කරගන්න. ටෙක්ස්ට් එකක් කොහොමද ස්ටිකර් එක තියෙනවනේ සමහර ඒවා. ඊට පස්සේ ටෙක්ස්ට් එකක් දාගත්තට පස්සේ බෝඩර් දෙනවා නම් බෝඩර් දෙන්න. ඉරේසර් එකෙන් ඔයාලට පුළුවන් ඔයාලා දැන් ඔය මන් වගේ කාර්ද ඔය වගේ ඔබ්ජෙක්ට් එකක් ගන්නවනම් ඔයාලට ඔය අයිනෙන් වැඩිපුර කොටස් සිලෙක්ට් වුණොත් එහම ඔයාලට ඒ වගේ මේ රිමූව් කරගන්න පුළුවන් ඉරේසර් එකෙන්. ඔන්න වගේ ඔයාලට අර ඕන් නැති අර වැඩි කොටස් ටික ඔයාලට මේ විදිහට රිමූව් කරගන්න පුළුවන්. ඒ ටික හිමීට රිමූව් කරගත්තට පස්සේ කරන්න තියෙන්නේ මේ ඔය උඩ තියෙන සේව් බටන් එක ක්ලික් කරන්න. සේව් බටන් එක ක්ලික් කරලා පස්සේ ඔයාලට බෝඩ් එක නම් බෝඩ් දෙන්න. අර සුදු පාට වටේ ලයින් එක වගේ එනවනේ. ඒ බ්‍රෂ් නම් බ්‍රෂ් දෙන්න ඔයාලා මොනවා හරි අඳින්න ඕන නම්. ඊට පස්සේ සේව් කියන ක්ලික් කරාට පස්සේ ඔයාලට මේ විදිහට එන්න පුළුවන්. ඒත් ඔයා සේව් ස්ටිකර් දෙන්න. සේව් ස්ටිකර් දුන්නා පස්සේ ඔයා add to WhatsApp කියන එක දෙන්න. නැත්නම් ඔය ප්ලස් ලකුණු ටික කියලා ඔයා තව ස්ටිකර් හදනවා නම් හදන්න. ඉතින් මම දැන් මෙතන add to WhatsApp කියන එක දෙනවා. ඒ ක්ලික් කරාට පස්සේ ඔයාලට මේ විදිහට එකක් ඇවිල්ලා ඔය add to your stickers කියන එක ක්ලික් කරාට පස්සේ ඔය open WhatsApp කියලා එනවා. ඔයාලට WhatsApp එකේ ඒ වෙලෙම දාන්න ඕනේ නැහැ දාන්න.
ඉතින් මං ඊළඟට ආයෙ Play Store එකට ගිහිල්ලා දැන් ඔයාලා සර්ච් කරන දෙවෙනි ඇප් එක. දෙවෙනි ඇප් එක තමයි ඔයාලා සර්ච් බාර් එකේ හෙල ස්ටිකර්ස් කියලා සර්ච් කරගන්න. හරිද? ඒකත් සර්ච් කරගත්තට පස්සේ ඒකත් ඔය ඉන්ස්ටෝල් කරගන්න. ඒ අතර කියන්නේ මම තුන්වෙනියට ස්ටිකර්ස් දාගන්න මොකෙන්ද කියලා. ඔයා මාවල් කියන්නේ ඇවෙන්ජර්ස් ලගේ. ඔය ඇවෙන්ජර්ස් එම් ෆිල්ම් තියෙන්නේ. අන්න ඒ වගේ ඒවට ලව කෙනෙන්න ඔන්න මෙතන මාවල් ස්ටිකර්ස් කියලා ගහන්න පුළුවන්. නැත්නම් ඇවෙන්ජර්ස් ස්ටිකර්ස් ගහන්න පුළුවන්. එතකොට එනවා ඔයාට අර ඕන ඇප් එක ඕන මේ කොස්මික් සුපර් හීරෝස් ස්ටිකර්ස් කියලා සර්ච් කරගන්න. එතකොට මම ඔය කිව්ස් කොස්මික් සුපර් හීරෝස් ස්ටිකර් එක ක්ලික් කරලා මම දැන් මේක ඉන්ස්ටෝල් කරන්න යන්නේ. ඔයාලට මම පෙන්නන්නම්. මේ විදිහට තමයි ඕක එන්නේ. ඔයාලට ඕන කැටගරි එක සිලෙක්ට් කරලා ඔය add to WhatsApp කියන එක තමයි ක්ලික් කරන්න තියෙන්නේ මේකම. yes ඔයාලට ප්‍රශ්නයක් ඇති මේක ටෙක්ස්ට් එකක් එහෙම දාන්න නැහැ නේ කියලා. ඒත් ඔයාලට ටෙක්ස්ට් දාගන්න පුළුවන්. මම ඒක කියන්න. දැන් හරි ඔයාලා ඩවුන්ලෝඩ් කරන හෙල ස්ටිකර්ස් කියන app එක ඕපන් කරගන්න. ඒක ඕපන් කරගත්තට පස්සේ ඔයාලට පල්ලයට ගොඩක් මේ බලා ගන්න පුළුවන් ස්ටිකර්ස්. ඒකේ එන කාලවලට ස්ටිකර්ස් අප්ඩේට් වෙනවා. අවුරුදු නම් අවුරුදු වලට ස්ටිකර්ස් එනවා. වෙසක් වල නම් වෙසක් වලට ස්ටිකර්ස් එනවා. අන්න ඒ විදිහට වෙසක් ඒ වගේ ස්ටිකර්ස් අප්ඩේට් වෙනවා. ඒවා පල්ලයට යන්න ඕනේ. අන්න ඒ විදිහට තියෙනවා. ඉතින් ඔයාලට මේකේ සමහර ස්ටිකර්ස් වල තියෙන්නේ 5ක් 6ක් වගේ. ඉතින් ඔයා මෙතන තියෙන ෂෝ බටන් එක ක්ලික් කරන්න ඕනේ. ෂෝ බටන් එක ක්ලික් කරලා පස්සේ ඔයාලට මේ ස්ටිකර්ස් බලා ගන්න පුළුවන්. මම දැන් පල්ලයට කියලා මොටගෙන. ඒතකොට ඔයාලට බලන්න පුළුවන් ක්‍රිකට් ස්ටිකර්ස් ද මේ ඔය මීම්ද ඔය බලන්න පුළුවන්. මම දැන් ක්‍රිකට් වර්ල්ඩ් කප් එක. ඒතකොට බලමු ටෙක්ස්ට් ඒ වගේ ඇඩ් වෙලාම තමයි එන්නේ. ඒ ටෙක්ස්ට් වලින් ඔයාලට ඔය add to WhatsApp කියන දෙන්නලා ඔයාලට ඒ විදිහට ඇඩ් කරගන්න පුළුවන් ඔයාලගේ WhatsApp එකට. මොකද මීම් චැට් එකකින් ඔය එලියර් ස්ටිකර්ස් තියෙනවා. ඒවලත් ඔයාලා ටෙක්ස්ට් ඇඩ් කරනවා නේද? එහෙනම් ෆ්‍රෙන්ඩ්ස් මොකක්ද ඉතින් අද මම ගෙන වීඩියෝ එක වීඩියෝ එක හොඳයි නම් පාල තියෙන ලයික් බටන් ප්‍රෙස් කරලා ඊළඟ තියෙන නොටිෆිකේෂන් බෙල් එකත් ඕල් දාලා ක්ලික් කරන්න. එහෙනම් අද මම ඔයාලට ගන්නවා. ඔයාලා හැමෝටම ජය වේවා.